අපිමයි ආදම් දේව වැව්වේ අපි මහ බඹු හැදුවේ වැඩුවේ අපි ආදම් දේව වැව්වේ අපි මහ බඹු හැදුවේ වැඩුවේ අපි पलुलता हेडचली अपी सागर जल दहरा नाम चली अपी कुसुम तुरुल पलुलता हेडचली अपी सागर जल दहरा नाम चली अपी भगवत गीता गई पुराण बाइबल लिहुई देवियन बंबुन नोवे අපිමයි ආදම් දේව වැව්වේ අපි මහ බඹු හැදුවේ වැඩුවේ අපි ආදම් දේව වැව්වේ අපි මහ බඹු හැදුවේ වැඩුවේ අපි ආදම් දේව වැව්වේ අපි මහ බඹු හැදුවේ වැඩුවේ අපි ආදම් දේව වැව්වේ අපි ආයුබෝවන් මම මේ අවස්ථාවේදී රැඳී සිටින්නේ කුලි කට්ටිමහන මහා විද්‍යාලයේ මේ අවස්ථාවේ හෙටිපොළ මහින්දෝදය මහා විද්‍යාලය සහ පඬුවස්නුවර අධ්‍යාපන කොට්ටාසේ එකතුව සිදු කරන ලබන එම සහන ක්‍රියාන්විතය මහින්දෝදය සහන ක්‍රියාන්විතය සෙනෙහසේ අත්වල වැඩසටහන මේ අවස්ථාවේදී කුලි කට්ටිමහන මහා විද්‍යාලයේ කේන්ද්‍ර කරගනිමින් පවතින අවස්ථාවකයි අප සහ ඔබ මේ ආකාරයෙන් හමුවන්නේ. ඒ අනුව මේ අවස්ථාවේදී හෙට්ටිපොළ මහින්දෝදය අපේ ආදරණීය සහෝදර සහෝදරියන් මෙහි පිරිසුදු කිරීම කටයුතු වල ඉතාමත් යහුසුලුව යෙදෙන ආකාරය අපිට පෙනී යනවා. ඒ වගේම අපේ ආදරණීය ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිපියවරුනුත් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. ඒ වගේම අපේ ආදරණීය දෙමව්පියනුත් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඔවුන්ගේ දායකත්වය ලබා දෙනවා. ඔබට පෙනෙන ඇති මාගේ පිටිපස්සේ මේ ආකාරයෙන් තමයි අද උදෑසන සිටම මෙහි පිරිසුදු කිරීම කටයුතු සිදු වුණේ. දියදාර වෙමු එකම ගඟකට වැටෙමු වියරුගිනි දැල් නොවෙමු වනය අවුලා තබන සිහිල දෙන වැස්සවෙමු දෙවෙන කැලයට වසිමු සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුමිල දියදා අපිත් එක්ක මේ වෙලාවේ ඉන්න අපේ මහින්ද සර් අපි අදහස් දැනගමු අද මේ වැඩසටහන කොහොමද සිදු වුණේ උදෑසන මේ වෙද්දී කොයි ආකාරයේ ප්‍රතිඵලයක්ද මේ වැඩසටහනේ තියෙන්නේ කියලා. අති සාර්ථක වැඩසටහනක් අද දවස් තුල මේ මහාවිද්‍යාලය තුල අපි මහින්දෝදය මහාවිද්‍යාලයේ සිසුදා දැරියු සහ ගුරුවරු සියලු දෙනා එක්ක කියලා විද්‍යාත්මකතුමා ප්‍රමුඛව සියලු දෙනා අති සාර්ථක වැඩසටහනක් අද දවසේ ඉදිරිපත් කළා තියෙනවා. කොහොමද මේ ස්තුතියි සර්. මෙන්න මේ ආකාරයෙන් තමයි මහින්දෝදය පාසලේ අපේ ආදරණීය සහෝදර සහෝදරියන් මේ කට්ටිමහන විද්‍යාලයට පැමිණලා මේ වැඩ කටයුතු සිදු කරනු ලබන්නේ. අපිත් එක්ක මේ වෙලාවේ ඉන්න අපේ අමල් සර් සමගින් මහේෂ් සර් අපි මේ දෙපළගෙන් අහලා බලමු මේ වැඩ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ කියලා අද දවස් තුල. ඊට පස්සේම අද අපි පාසලෙන් 8ට විතර වගේ පිටත් වුණා. මෙතනට 9:09 වෙනකොට ඒ ආපු මොහොතේ සිටම අපි විශේෂයෙන්ම දර්දරියන් සහ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාම එකතු වෙලා විශාල කර්තව්‍ය වෙන විස්තර සිදු කරලා තියෙනවා. අපි ප්‍රමිනෙන මොහොතේ දැක්ක පාසල නෙමෙයි මේ වෙනකොට අපිට තම ප්‍රීතිදායක අපගේ සේවයට අගේන සතුටක් මේ වෙලාව අපිට ලැබෙනවා. ඒක බෙහෙම අපි
අපේ විශේෂ විදුහල්පතිතුමා මේ ගත්ත ක්‍රියාවලිය මත යෝජනාවට මම ඉදිරියට වෙනවා. Yes, we feel very happy today because we got a very rare chance even in our area. So we could have very rare chance. We can't have this type of chance in our lifetime. So even in my lifetime, so it's a great chance that we could have a chance to clean a particular school there, which is inundated, totally inundated in this area, where we felt very sorry. But once we reach here, but here of course now we feel very happy about that because we have done a particular job there, and I must be thanks to our principal and the teachers and the students of our schools. Thank you very much for having such a conversation here with me. thank you sir. අපිත් එක මහේෂ් සර් ඉන්නවා. මහේෂ් සර්ගෙන් අහලා බලමු මේ වැඩ කටයුතු කොහොමද සිද්ධ වුනේ කියලා අද උදෑසන සිට. ඇත්තටම මේ සතුටු දවසක් අදනවා අද අපිට මේ ගොඩක් සතුටු වුණා අපි කට්ටියම මේ දේ කට්ටියම ස්ටාෆ් එක ගොඩක් කට්ටිය ආවා දරුවෝ ගොඩක් කට්ටිය ආවා. ඇත්තටම අපි පාසල ගොඩාක් දුරට මේ දරුවන්ට සතුටුදායකව ඉගෙන ගන්න පුළුවන් මට්ටමට අපි හදාගත්තා. ඇත්තටම අපිට සතුටුයි මේ වගේ අවස්ථාවක අපි මුහුණ දෙන්න ලැබීම ගැන. බොහොම ස්තුතියි සර්. අපිත් එක්ක මේ වෙලාවේ ඉන්න අපේ විශේෂ සමගාමී නියෝජ්‍ය විදුහල්පතිතුමා අපේ ජනක සර්ගෙන් අහලා බලමු කොහොමද අද දවස් තුල මේ වැඩ කටයුතු සිදු වුණේ කට්ටිමහන විද්‍යාලය තුල. හදිසි ආපදා තත්ත්වය වෙනුවෙන් කුලියාපිටිය අධ්‍යාපන කලාපේ කට්ටිමහන මහාවිද්‍යාලයේ විශාල විනාශයක් සිද්ධ වෙලා තිබුණා. අපිට පාසල් පටන් ගැනීමට පෙර ආතුව අපි සහෝදර පාසලක් විදිහට කුලි මහින්දෝදය ජාතික පාසලේ දරුවන් ආචාර්ය මණ්ඩලයේ මහත්මීන් ශිෂ්‍ය නායක මණ්ඩලය සහ ගරු විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ මෙහෙයවීම යටතේ අපි මේ පාසලට උදේ ඉඳන් පැමිණිලා පාසලේ කැඩී බිඳී ගිය තැන් අලුත් වැඩියා කරලා බොරළු දාලා පන්ති කාමර සුද්ධ පවිත්‍ර කරලා ඒ දරුවන්ටත් නිදහසේ අධ්‍යාපනය කරගෙන යාමේ කටයුතු වලට මඟ පෑදීම තමයි අද දින අපි සිද්ධ කරේ. ඒ සඳහා මගේ පාසලේ ගරු විදුහල්පති නීතිඥ ලයනල් ජයතිලක මැතිතුමා දැක්වූ මෙහෙවර මම විශේෂයෙන්ම අගය කරනවා. ඒත් සමගම කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය මේ සඳහා අපිට නොමසුරු දායකත්වයක් සැපයුවා. අපි ඒ සඳහාත් ගෞරවනීය ප්‍රණාමය පිරිනමනවා. ඒත් එක්කම අපේ සහෝදර පාසලක් වන හෙට්ටිපොළ ප්‍රාථමික විද්‍යාලයේ ගුරු බවතුන් අපිට බොරළු ඇදීම සඳහා විශාල ආධාර අනුග්‍රහයක් ලබා දුන්නා. අපි ඒකත් අපේ පාසලේ දෙමව්පියන් ලබා දුන්න ආධාරත් ගෞරවයෙන් සිහිපත් කරනවා. බොහොම ස්තුතියි. මේ මොහොතේ අපත් සමග රැඳී සිටිනවා කුලි හෙට්ටිපොළ මහින්දෝදය මහා විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන්. අද මේ කුලි කට්ටිමහන විද්‍යාලය තුල සෙනෙහසේ අත්වල මහින්දෝදය සහන යාත්‍රාව සිදුවන්නේ කෙසේද කියලා අපි එතුමාගෙන් අහලා බලමු. මේ වෙද්දී වැඩ බොහොමයක් අවසන්. මෙහි ප්‍රතිඵලය කොහොමද කියලා අපි එතුමාගේ අසා දැනගනිමු. වැත්තෙම මේ අවස්ථාවේ බොහොම සතුටුදායක අවස්ථාවක්. විදුහල්පතිවරයෙකුටත් එහන් ගිය මේ පද්ධතියට ආදරය කරන ඇලුම් කරන පුජ්‍යලයක් විදිහටත් දෙමව්පියන් වෙනුවෙන් කතා කරන්න පුළුවන් දෙමව්පියෙක් විදිහටත් මහරි සතුටු වෙනවා. මහින්දෝදේ මහාවිද්‍යාලයක් විදිහට අපි එක් රාශි වෙලා මේ කාර්යකර්තව්‍ය ඉටු කිරීම සඳහා විශේෂයෙන්ම අපේ පාසලේ වැඩ වාසය කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට නිරන්තරයෙන් උපදෙස් අනුශාසනා වගේම උන්වහන්සේගේ මඟ පෙන්වීම අපිට දායක වුණා මේ කටයුත්ත සාර්ථක කරගන්නට. ඒ වගේම විද්‍යාලය නියෝජ්‍ය විදුහල්පතිමිය, ඒ වගේම අධ්‍යාපන සම්බන්ධ නියෝජ්‍ය විදුහල්පතිතුමා ප්‍රමුඛව විශේෂ සමගාමී නියෝජ්‍ය විදුහල්පතිතුමන්ලා, ඒ වගේම අංශ ප්‍රධාන සියලු දෙනා ඒක රාශි වුණා. විශේෂයෙන් ප්‍රධාන ශිෂ්‍ය නායකතුමා තුමිය ඇතුළත් සියලු කණ්ඩායම් එකතු වුණා. අපේ පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ වැඩි බරක් මේ කාර්යකර්තව්‍යදී ඉටු කරා. අද දවසේ අපේ මේ කට්ටිමහන පාසලට ආපු වෙලාව අපි හරිම සංවේගයටපත් වුණා. මේ ව්‍යසනයේදී මේ පාසල කොහොමද මේ කටයුත්ත දරාගත් එක කියන එක පිළිබඳව. කෙසේ නමුත් පාසලේ සියලු අද දවසේ සහභාගී වූ සියලු දෙනා කණ්ඩායම් වලට බෙදලා එක පැත්තකින් පන්ති කාමර පිරිසුදු කිරීම, තව පැත්තකින් මිදුළු පිරිසුදු කිරීම, තව පැත්තකින් මේ කටයුතු සිදු කිරීම සඳහා අපේ ඇප් එක වුණා. විශේෂයෙන් මේ පාසලේ අද දිනේ බරළු කියුබ් 26ක් පාසල තුළ ස්ථාවර කිරීම සඳහා මූල්‍යමය දායකත්වයේ ලබා දීමට හෙට්ටිපොළ ප්‍රාථමික විද්‍යාලයෙන් අපිට රුපියල් 20000ක මුදලක් ගරු කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමා තුලින් අපිට එතුමා මැදිහත් වීමෙන් ප්‍රාථමික විද්‍යාලයෙන් ලබා දුන්නා. ඊටු සියලු මුදල් මගේ පාසලේ ගුරු බවතුන් සානිකුත් අපේ පාසලේ සුබපතන දෙමාපියන් ඒක රාශි වෙලා අපිට ඒ කටයුත්ත කරන්නට හැකියාව ලැබුණා. ඒක අපිට මහඟු පින්කමක් විදිහට තමයි බලන්නේ, දකින්නේ. අපි දැන් ගොඩක් සතුටින් ඉන්නේ. මොකද අපි එහෙම සතුටු වෙන්නේ අපි මානවයා විදිහට මේ ලෝකයට ඇතුළු වුණාට පස්සේ මානවයෙක් විදිහට මිය දෙනකොට
මානවයා වෙනුවෙන් අපි ඉටු කළ යුතු යුතුකම් ගණනාවක් තිබෙනවා. පාසලක් විදිහට අධ්‍යාපන කාර්යාවලියෙන් ඔබට ගිහිල්ලා සංවේදී මිනිසෙක් නිර්මාණය කිරීම සඳහා අපි ඒක රාශී වෙන්නේ කොහොමද කියන එක පණිවුඩයක් විදිහට ලබා දෙන්නට අද දවස් අපිට හැකියාවක් ලැබුණා. හොඳ පණිවුඩයක් සමාජගත කරන්නට මා විශේෂ ස්තුතියක් පුද කරනවා. මේ කාර්යය අද දවසේ මෙහෙයවීම කටයුතු කරන්නට මහින්ද සර්, මහේෂ් සර් සහ ජනක සර් ප්‍රධානව අපි භාරකාරත්වයේ පැවරුවා. ඊට අමතරව අමා සර්ලා අනිකුත් අපි ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනා වැඩිපුරක්ම ආචාර්ය මණ්ඩලයේ අපි වයෝවෘද්ධ තත්ත්වයට පත් වෙලා ඉන්න ගුරු මෑණිවරු වැඩිපුර ප්‍රමාණයක් සහභාගී වුණා. උන් හදවතින් තීරණය කළාද මේ කටයුත්තට ආයුතුයි කියලා. සියලු දෙනා එකා වගේ එකට කටයුතු කළා. මගේ ආදරෙන් දූපතුන් එකා වගේ වැඩ කළා. මෙහි වැදගත්ම සම්දිස්ථානයේ තමයි මා විශ්වාස කරනවා මේ අත්දැකීම මේ විදිහටම අපේ පාසලට ව්‍යසනයක් වෙන වෙලාවකදී අපේ දරුවෝ කොච්චර ඕනකමකින් එකතු වෙයිද කියන පණිවුඩේ මට දැනුණා. ඒ නිසා මා සුබ පැතුම් එකතු කරනවා මේ පාසල දිනෙන් දින දියුණු වන්නට. විශේෂයෙන්ම ගරු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමියගේ සෝම් තාක්ෂණයේ ඔස්සේ අපේ සාකච්ඡාවේදී ඇය විසින් හඳුන්ලා දුන්නු පාසලක් මේ. එදී කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමා CPP හේමකුමාර මෙතුමා එතුමා මේකෙදී අපිට මඟ පෙන්වීමක් කළා අපි මෙහෙම කරමුද කියලා. එහිදී අපේ සාකච්ඡාව සිදු කළ ආචාර්ය මණ්ඩලයේ වැඩිපුරක් ප්‍රමාණයක් අපිත් එක්ක අද දවස් සම්බන්ධ වෙන ගමන් අනෙක් ආචාර්ය මණ්ඩලය අද පාසලේ වෙනත් සහන යාත්‍රා වැඩසටහනේ තව ආදීරයක් කරනවා. ඒ අතරේ මේ අවස්ථාවේ පාසල් තුලේ අධ්‍යාපන කටයුතු නවත්තලත් නැහැ. 10 11 12 13 දූ දරුවන්ට අධ්‍යාපන කටයුතු මේ යන අතරේ තමයි අපි මේ කටයුතු කරන්නේ. අපි සුබ පතනවා වගේම අපිට හරි සතුටුයි. අද බොහොම සන්තෝෂෙන් අපි මේ පාසලෙන් නික්ම යන්නේ. ඒ ගැන තමයි අපේ ලයහඬ සේවයට මේ වෙලාවේ මතීෂ මතක් කරන්න පුළුවන්කමක් තියෙන්නේ. බොහොමත් ස්තුතියි විදුහල්පතිතුමනි. මෙන්න මේ ආකාරයෙන් තමයි විදුහල්පතිතුමා සඳහන් කර ආකාරයට මේ කට්ටිමහන විද්‍යාලය තුල මහින්දෝදය ආදරණීය සහෝදර සහෝදරියන් පැමිණ ඔවුන්ගේ දායකත්වය ලබා දෙන්නේ. ජයලද නැගි සඳ ජය ජය ශ්‍රී ලංකා ගගන දිරණ සරණා රුතු දියඹ සිසිල කරනා ජනහද ජයලද ජයලද නැගි සඳ ජය ජය ශ්‍රී ලංකා රණ පසට තුරින් මන බඳනා ලත් මෞනි මෙ සිරි සිරි සදනා මේ වැටුණු බිමේ කිරි සුවඳයි නැගෙනා රණ පසට තුරින් මන බඳනා ලත් මෞනි මෙ සිරි සිරි සදනා ඉතින් අපි සහෝදරයන් තමයි මේ අවස්ථාවට සම්බන්ධ වෙන්නේ. අපි සහෝදරයන් අහලා බලමු කොහොමද මේ ඔවුන්ට දැනෙන අත්දැකීම අද දවස් තුල ඔවුන් බොහෝ කටයුතු වලට සම්බන්ධ වුණා. මේ ඔවුන්ට දැනෙන වෙහෙස මහන්සිය ඔවුන්ගේ ඒ වෙහෙස මහන්සිය ඇතුළේ තියෙන සතුට කොයි වගේද කියලා අපි අහලා බලමු අපේ සහෝදරයන්ගේ. ඇත්තටම අපි අද දවසේ ඉතින් අපේ පාසල වගේම තමයි මේ තවත් සහෝදර පාසලකට ඉතින් මේ වෙලාවේ උදව් කරන්න ලැබිච්ච එක ඇත්තටම අපිට සතුටුයි. ඉතින් අපි වගේ මේ කට්ටියත් ඉගෙන ගන්න ආසයි. ඉතින් අද මේ වගේ කාර්යයකට සම්බන්ධ වීමට ලැබීම ගැන ගොඩක් සතුටුයි. ඇත්තටම අපිට ඉමහත් සතුටක් දැනෙනවා. හරිම සතුටුයි මේ පිට පාසලකට ඇවිල්ලා තවත් ළමයිට ඉගෙන ගන්න මේ පාසල පිළිසකර කරලා දෙන්න. ඉතින් අපි වගේම තවත් ළමයි ඉගෙන ගන්නවා අපි මේ අද කරන වැඩෙන්. ගොඩක් සතුටුයි. අපිටත් පොඩක් පිං සිද්ධ වෙනවා මේ වැඩේට. ඉතින් අපි මේ සටහන් සාර්ථක කරගන්න සහයෝගය ලබා දුන්න සියලු දෙනාටම ස්තුතියි. උදෑසන සිට මේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය ලබා දුන් අපේ ආදරණීය ගුරු මෑණියන් කිහිප දෙනෙක් ඉන්නවා. අපි එතුමියන්ලගේ අහලා බලමු කොහොමද මේ අත්දැකීම සහ මේ වැඩ කටයුතු සාර්ථක කර ගැනීමේදී ඔවුන්ගේ දායකත්වය කෙසේද ලබා දුන්නේ කියලා. ඇත්තට මේ අවස්ථාවේ නම් අපිට හරි මහන්සි. ඒ මහන්සි වුණාට ලොකු සතුටක් දැනෙනවා. අපේ වගේම තවත් පාසලකට මේ පාසලේ දරුවන්ට මේ ප්‍රදේශයට උදව් කරන්න ලැබීම පිළිබඳ පුදුමාකාර සතුටක් හිතේ තියෙන්නේ. අපි එකතු වෙලා අපිට පුළුවන් හැකියා ආකාරයට ඒගොල්ලන්ට උදව් කරා. ඔව් ඇත්තටම ඉතින් අපි අපේ කණ්ඩායම එකතු වෙලා ඇවිල්ලා ලොකු දෙයක් කරා. පාසල අපදාවට ලක් වෙලා තිබුණ අවස්ථාවක අපිට පුළුවන් විදිහට අපි පන්ති කාමර සුද්ධ පවිත්‍ර කරලා එතකොට මිදුලේ තිබුණු ඒ වලවල් වලට අපි පුළුවන් විදිහට මේ පස් දාලා
ගුරුවරු විදිහට අපි ළමයි එක්ක එකතු වෙලා පාසල නැවත යථා තත්ත්වයට පත් කරගන්න උදේ ඉඳලා ගොඩාක් වෙහෙසුණා. ඉතින් වෙහෙසුණත් ඒ වෙහෙස අතරින් අපිට ලොකු සතුටක් තියෙනවා. නැවත පාසල ආරම්භ කරනකොට ළමයින්ට පාසල කලින් හිටියා වගේ හොඳ තත්ත්වයට පත් කරලා දෙන හැකියාව ලැබුණ එක සම්බන්ධව ඉතින් මේ අවස්ථාව අපට පාසලට හිමි කර දුන් ගරු විදුහල්පතිතුමාට අපි මේ අවස්ථාව ස්තුතිවන්ත වෙනවා. අපි සියලු දෙනාට මේ ආකාරයේ පුණ්‍ය කටයුතු දායක වෙන්න අවස්ථාව සලසා දීම පිළිබඳව. ඇත්තටම මේ අවස්ථාව ලබා දීම ගැන ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපේ කොට්ටාස අධ්‍යක්ෂකතුමාටත් අපේ විදුහල්පතිතුමාටත්. මෙහිදී අපේ මිහිදු දරු කැලස් සමග මේ වගේ ආපදාවට පත්වුණු පාසලකට පැමිණ අපට ගුරුවරු විදිහට වුණු සමග එකට වැඩ කරලා මේ පාසලේ දරුවන්ට නැවත අධ්‍යාපනය ලබා ගැනීමට පාසල් පරිසරය සකස් කර දීමට හැකියවීම අතිශය අපට ඇත්තටම සතුටක්. ඉතින් ඇත්තටම අපි ඒ විඳින සතුට අපේ ශ්‍රමයෙන් අපි උදෑසන සිට සෑහෙන වෙහෙසක් දරා අපි ශ්‍රමය වැය කරා. ඒ සතුට ලැබෙද්දී අපට අපි අර අපේ මහන්සිය වෙහෙස මහන්සිය අපට ඇත්තටම නැහැ. ඉතින් ඇත්තටම සියලු දෙනාටම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම අද ගොඩාක් සතුටු දවසක්. උදේ ඉඳලා මහන්සි වෙලා වැඩ කරා අපි සියලු දෙනාම මේ ගොඩක් මේ සතුටක් දැනෙනවා. ගොඩක් සන්තෝෂයෙන් තමයි මම අද මේ අවස්ථාවට සහභාගී වුණේ. ඉතින් ඒක සඳහා අපේ විදුහල්පතිතුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන අපිට මේ අවස්ථාව ලබා දුන්නට. කාලීනව දැන් මේ අපේ රට තුල උද්ගත වෙලා තියෙන මේ ආපදා තත්වයට අපිට මේ අයුරින් හරි සහභාගී වීමට අවස්ථාව ලැබීම ගැන ඇත්තටම තියෙන ලොකු සතුටක්. ඉතින් සහෝදරත්වයෙන් අපි එකමුතුව එකාවන්ව මේ පාසල යථා තත්වයට පත් කරලා දෙන්න උත්සාහ ගත්තා. ඉතින් ගොඩක් සතුටුයි. බොහොමත් ස්තුතියි ගුරු මෑණිවරුනි. මෙන්න මේ ආකාරයෙන් තමයි උදෑසන සිට කට්ටිමහන මහාවිද්‍යාලය පිරිසිදු කිරීමේ කටයුතු අපේ ආදරණීය ගුරු මෑණිවරුන්ගේ සහ සහෝදර සහෝදරියන්ගේ දායකත්වයෙන් සිදු වුණේ. ජල දල රල රකුසන් ගිනි බිය රෝබිය නිය පඳුරු විදා අලුදූලි කලත් අප සොයුරන් ඒ ධූලි මතින් උපදිමු අලුතින් ගොඩ නගමු අපේ රට සොයුරු සොයුරියනේ. මිහිදන් වී ඇති මේ පොළොවේ හිට වෙනුවෙන් මල් බල විසින් දරා සුහුඹුල් තුරුවැල් යලි මතුවේ නොවැටෙමු දෙදනින් අපි දිවි හිමියෙන් රැක ගනිමු අපේ රට සොයුරු සොයුරියනේ. සොයුරු සොයුරියනේ. සොයුරු සොයුරියනේ. සකල දේශවාසී දෙදෙනාගේ රට යලි නිදි කරනුව පිල් පවුරු බලලු පිටදා පටු හටන් ගැටුම් නවතා විය යුතුය විය යුතුය විය යුතුය විය යුතුය විය යුතුය උදැසන සිට වෙහෙස මහන්සි වී වැඩ කරන අපේ සහෝදර සහෝදරයන්ට අවශ්‍ය කරන කෑම බීම සැපයීම අපේ ආදරණීය ගුරු මණ්ඩලයේ මෑණිවරුන් විසින් මේ අවස්ථාවේදී සිදු කරනවා. ඉතින් අපි අහලා බලමු එතුමියලට කොයි වගේ අත්දැකීමක්ද මේ පාසලකට පැමිණලා අපේ සහෝදර පාසලකට පැමිණලා මේ අවස්ථාවේදී මේ ආකාරයෙන් මේ වැඩ කටයුතු සිදු කරන්නේ කෙසේද කියලා. ඇත්තටම හරීම සතුටක්.
අපිට ඔයාලා වගේ දරුවෝ ටිකක් එක්ක අපේ සහෝදර ඇඳුරු මඬුල්ලේ හැමදෙනාම විදුහල්පති ප්‍රධානත්වයෙන් ඇවිත් අපි මේ ආපදාවටපත් වූ මේ විද්‍යාලයේ ශිෂ්‍යයන්ට ආයමත් එයාලා උන්නු විදිහටම ඉගෙන ගන්න අධ්‍යාපනය ලබන්න හැකියාව ඇති කරන්න තමයි අපි මේ හැමෝගෙම උත්සාහය. අපිට කිසිම කරදරයක් වුණේ නැහැ. ඉතින් ඒ වුණාට කරදරයටපත් අය ගැන අපට දැනුණා. ඒ නිසා තමයි අපි හැමෝම මෙතෙන්ට ඇවිල්ලා එකා වගේ සහයෝගයෙන් වැඩ කළේ. අපේ දරුවෝ ටික හරිය කැපවීමෙන් මේ පරිසරය අලංකාර කරා. ඒ අයට කුසගිනි නිවා ගන්න තමයි සහෝදර ඇඳුණු මඬුල්ලේ සියල්ල එකතු වෙලා මේ ආහාර සූදානම් කරන්නේ. ඉතින් අද දවසේ හරිම සතුටක් ලොකු අත්දැකීමක්. බොහොමත්ම ස්තුතියි ගුරු මෑණියනි. අපි අහලා බලමු තව අපේ ගුරු මෑණි කෙනෙක් ඉන්නා. ඇත්තටම ගොඩාක් සතුටුයි මේ වගේ අවස්ථාවකට මෙහෙම දායක වීම ලැබී ගන්න මගේ වාග්යක් කියලා වෙන්න හිතනවා. ඒ වගේම ඇත්තටම මේ විශේෂයෙන්ම විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයටත් ආදරණීය දුවදරුවන්ටත් ගොඩාක් පිං මේ වගේ අවතන් වෙච්ච කෙනෙක් ආයත උදව් කරන්න ලැබීම ගැන ඉතින් මේ ඇත්තටම සතුටක්. කොහොමද ස්තුතියි ගුරු මෑණියනි. අපි තව ගුරු මෑණි කෙනෙක් ඉන්නවා. අපි අහලා බලමු. මටත් කියන්න තියෙන මේ වගේ දෙයක් තමයි මේක ඇත්තටම අපේ ජීවිතයේ ලැබුණු පළමු අත්දැකීම වෙන්නත් පුළුවන්. මේ වගේ ප්‍රදේශයකට පැමිණිලා මේ ගැල්මෙන් මේ අනාථ වුණු මේ දරුවා මේ පාසලේ ආය ලස්සනට ඉගෙන ගන්නවා දකින්න තමයි අපි මේ ආසාවෙන් අපි දරුවෝ පැලපව අරගෙන අවිල්ලා මේ පාසල් පිරිත ලස්සන කරා. ඉතින් ඇත්තටම මේක අපේ දරුවන්ටත් අපේ අනාගතය සාර්ථක වෙනවා වගේම මේ දරුවන්ගේත් අනාගතය යහපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි ගුරු මෑණියනි. මෙන්න මේ ආකාරයෙන් තමයි යොම් පෙහුම් කටයුතු සිදු කරන්නේ. අපේ ආදරණීය සහෝදර සහෝදරියන් දැන් බොහොමත් වෙහෙස වී සිටින්නේ උදෑසන සිට මේ වැඩ කටයුතු සිදු කරලා ඔවුන්ගේ වෙහෙස මහන්සිය නිවා ගැනීම සඳහා මේ ආකාරයෙන් අපේ ගුරු මෑණි පියවරුන් යොම් පෙහුම් කටයුතු වල නිරත වෙනවා. ඔව් මේ මොහොතේදී අපේ විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන්ගේ ආදරණීය බිරිඳත් පැමිණ සිටිනවා මේ වැඩ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා. එතුමියගේ අහලා බලමු කොයි වගේ අත්දැකීමක්ද කෙලෙසද මේ ආකාරයෙන් මේ අපිට යොම් පෙහුම් කටයුතු වලින් තමයි එතුමිය මේ අවස්ථාවේ දායක වෙන්නේ. එතෙන්ට යන්නත් බෑ බොහොමත්ම රස්නේ. අපි ඇයගෙන් අහමු කොහොම හරි මේ වැඩ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ඇය කොයි වගේ අත්දැකීමක්ද ඇයට මේ කොයි වගේ ඇඟීමක්ද කියලා අපි ඇයගෙන් අහමු. සුබ මධ්‍යහ්නයක් වේවා ඔබ සියලුම දෙනාට. ඉතින් අපි නියෝජනය කරන්නේ අපේ කුලි හුන්නලෙම්බුව මහාවිද්‍යාලයේ තමයි. මොකද මහින්දෝදයට ශක්තියක් අත්වැලක් වෙන්න තමයි අපි අපේ සහෝදර පිරිසක් සමග සම්බන්ධ වුණා. හරිම සතුටුයි. ඒ වගේම සුබ පතනවා මහින්දෝදයේ ඉදිරි ගමනට. ඒ වගේම තමයි මේ විදුහල්පතිතුමා අපේ පාසල තමයි නියෝජනය කරේ මුල්ම අවස්ථාවේදී. ඒ හඳ සහයෝගයක් විදිහට තමයි අපි සම්බන්ධ වුණේ. ඉතින් ඔබ සැමට සහයෝගයේ අපේ හුන්නලෙම්බුවේ ශක්තිය තියෙනවා. වැඩි විස්තර කතා කරන්න බෑ මොකද බත නරක් වෙනවා. සුබ දවසක් හැමෝටම. බොහොම ස්තුතියි ගුරු මෑණියනි. මෙන්න මේ ආකාරයෙන් තමයි යහුසුළු වුන් අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් මහන්සි වී ඉන්න අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් යොම් පෙහුම් කටයුතු වල නිරත වෙනවා. නොබින්ද රකිත්නම් වෙහෙස මහන්සි වෙලා උදේ ඉඳන් මේ බොරුළු ඇදලා ඉන්න අපේ නැටුම් සර් ඉන්න. අපි නැටුම් සර්ගෙන් අහලා බලමු මොන වගේ අත්දැකීමක්ද එතුමාට මේ අද කට්ටිමහන විද්‍යාලයට පැමිණලා මේ පිරිසිදු කිරීමේ කටයුත්ත. ඇත්තටම හොඳ වැඩසටහනක්. ආපදාවට ලක් වෙලා සිටින සහෝදරයන් වෙනුවෙන් දුවා දරුවන් වෙනුවෙන් මේ පාසලට ඇවිදලා අපිට කරන්න ලැබීම හොඳ අත්දැකීමක් ලැබුවා. ගොඩක් සතුටුයි ඇත්තටම. කුලි මහින්දෝදය මහාවිද්‍යාලය සහ පඬුවස් නුවර කොටස් අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය එකතුව සිදු කරනු ලබන මේ සමාජ සත්කාරයේදී අද අපිත් සමග අත්වල බැඳ ගන්න ලබනවා කොරගස්සාගාර මහාවිද්‍යාලය. ඒ අනුව කොරගස්සාගාර මහාවිද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය අපත් සමග රැඳී සිටිනවා. එතුමියට මේ අත්දැකීම කොයි වගේ අත්දැකීමක්ද? අද දවස් තුල කොහොමද මේ වැඩ කටයුතු සිදු වුණේ කියලා අපි එතුමියගෙන් අහලා බලමු. ඔව් මම හිතන්නේ අද මුළු රටම මේ වගේ උපත් එකට පත් වෙලා ඉන්න අවස්ථාවේදී මේ අපේ සහෝදර පාසලක්
අනතුරට ලක් වෙලා කියලා දැනගත්තේ අපේ කලාප අධ්‍යාපන කාර්යාලයේ ගරු අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය තිබ්බ Zoom meeting එකකින්. එතන මේ විද්‍යාලයේ ඉන්නේ මගේ සහෝදර විදුහල්පතිතුමෙක්. එතකොට මට හිතුණා දැන් අපි වෙනත් ප්‍රදේශ වලට ගිහින් ඇත්තටම ඉස්කෝලේ දරුවෝ එකතු වෙලා ආධාර උපකාර කරා. ඒ අවස්ථාවේදී මට හිතුණා මගේ මේ සහෝදර පාසලේ දරුවන් වෙනුවෙන් විද්‍යාල වෙනුවෙන් යමක් කරන්න ඕන කියලා. ඇත්තටම අපි පොඩි පාසලක් ඒ වුණත් මේ අවස්ථාවේදී දුකටපත් වෙලා ඉන්න මගේ සහෝදර විදුහල්පතිතුමාගේ විද්‍යාලයට උදව් කරන්න ඕනේ කියලා මට හිතිලා මම විද්‍යාලයේ මේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ බාරගුරු මහත්මියට කතා කළා. මේකට මොකද කරන්න කියලා සාකච්ඡා කළා. අපිට පුළුවන් මට්ටමේ අපි ශිෂ්‍ය නායකයෝ සම්බන්ධ කරගෙන ගිහින් උදව් කරමු කියලා සාකච්ඡා කළා. මේ විද්‍යාලයේ කටිමාන මහාවිද්‍යාලයේ කරු විදුහල්පතිතුමාට කතා කළා. ඇහුවා අපෙන් වෙන්න ඕනේ මොනවද කියලා. ඊට පස්සේ කියේ පන්ති කාමර ටික හරි සුද්ධ කරලා දෙන්න කියලා. අපි මේ අවස්ථාවේදී ඒකට ඕන කරන උපකරණ අරගෙන එද්දි විශාල පිරිසක් රතු ටී-ෂර්ට් ඇඳගෙන ඉන්නවා දකිද්දි මම ඒත් හිතුවා කොහෙන් හරි ඉස්කෝලේකින් තමයි ඇවිදින් තියෙන්නේ කියලා හිතද්දිත් හෙට්ටිපොළ මහින්දෝදේ විද්‍යාලයේ තමයි ඇවිදින් තිබුණේ. ඒතර මට ලොකු සතුටක්. හේතුව තමයි අපේ දරුවෝ කවදාකවත් පිටකට ගිහින් උදව් කරලා නැහැ. උදව් කරලා තියෙනවා විද්‍යාලය තුල ඉඳගෙන. නමුත් මේ වගේ ලොකු අත්දැකීමක් ලබන්නට මේ දරුවොත් අපිට හේතු වුණා. හැමෝම එකතු වෙලා මේ විද්‍යාලය ගොඩනගන්නට සියලු කටයුතු කරා. ඒතරම් අපිට ලොකු සතුටක්. ඒ වගේම මගේ සහෝදර විදුහල්පතිතුමාට ලොකු ශක්තියක් වුණා කියලා මම හිතන්නේ මේ අවස්ථාවේදී. බෙහෙම ස්තුතිවන්ත වෙනවා විදුහල්පතිතුමියනි අපිට සමග වචන බිඳක් මේ ආකාරයෙන් කතා බහට ලක් වුණාට. නොසිතූ මොහොතක ලංකාවට බලපෑ දිට්ඨාස්වලි කුණාටුවෙන් ආපදාවටපත් වූ අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් උදව් උපකාර කිරීමේ බලාපොරොත්තුවෙන් අද උදැසන මහින්දෝදය මහා විද්‍යාලය අපේ සහෝදර සහෝදරියන් පිටත් වුණා කට්ටිමහන මහා විද්‍යාලය බලා. මේ අවස්ථාවේදී මාත් සමග රැඳී සිටිනවා කට්ටිමහන මහා විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන්. එතුමාගෙන් අපි අසා දැනගනිමු අද දවස් තුල අපේ මහින්දෝදයට දැක්වූ මහින්දෝදය අපේ සහෝදර සහෝදරියන් දැක්වූ ඒ දායකත්වය සහ එතුමාට මේ අවස්ථාවේදී කියන්නට යමක් ඇති අපි ඒ පිළිබඳව අසා දැනගනිමු. සතුටටපත් වෙනවා ඇත්තටම මේ වැඩසටහන පිළිබඳව. මොකද අසරණ දරුවෝ පිරිසක් ඉන්න පාසලක් මෙම පාසල. ඒ අසරණ දරුවෝ ඉන්න පාසල තුල අසරණ දරුවන්ට තවත් දරන්න බැරි අසරණ තත්වයකට තමයි මේ පාසලපත් උනේ. මොකද කියනවා නම් මේ පාසලක් හැටියට ආරම්භ කරන්න බැරි මට්ටමකට එන විදිහට මේ පාසල පුරාවට ගම් වතුර ඇවිල්ලා පාසල් භූමියේ අඩි 5ක 6ක විතර ජලධාරිතාවයකින් යුතුව ගලාගෙන ගිහිල්ලා මේ පාසල අසීමිතව වලවල් හැරිලා පාසලක් හැටියට යොදා ගන්න බැරි වගුරු බිමක් වකටපත් වෙලා තිබුණු පාසලක්. මහින්දෝදය පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය දුවදරුවෝ අද දින මෙම පාසලට පැමිණිලා ඒ සහෝදර දරුවන්ගේ අනාගතය අධ්‍යාපනය ලබා දෙන්නට විශාල කැපකිරීමක් කරලා මේ පාසල යථා තත්ත්වයට පත් කරලා දුන්නා. ඒ පාසල යථා තත්ත්වයට පත් කරන්න පිටස්තර ප්‍රදේශවලින් බොරළු ලොරි වලින් ගෙනල්ලා මේ පාසල පුරාවට ඇති වලවල් ගොඩ කරලා ඒ වලවල් ගොඩ කරනකොට මම දැකපු එක දෙයක් තමයි මේ දරු පැටවුන්ගේ තියෙන ශක්තිය, එකමුතු බව, අදිෂ්ඨානය. මොකද්ද මේ අදිෂ්ඨානය තුල වුන් බලාපොරොත්තු වෙන්නේ? ඒගොල්ලන්ට විතරක් නෙමේ අධ්‍යාපනයේ දිය යුත්තේ සෑම දරුවෙකුටම අධ්‍යාපනයක් ලැබිය යුතුයි කියන අදිෂ්ඨානය තමයි ඒ දරුව තුළ තිබුණේ, සහෝදරත්වය තුළ තිබුණේ. ඒ පාසල වර්ධනය වෙනවා නම් ඒ පාසල වර්ධනය කරගන්නේ දරුවන්ට හැකියාව තිබුණා. එහෙම නෙමේ වුන් බලාපොරොත්තු වෙන්නේ අහිංසක තවත් දරු පිරිසක්. ඒ දරු පිරිස රටට වැඩදායී දරු පිරිසක් බවට පත් කරවන්නට එකතු වෙලා මේ පාසල ඒ තිබුණු තත්ත්වයට පත් කරලා දෙන්න තමයි දරුවන්ගේ වෑයම් බවට පත් වෙන්නේ. නමුත් මට කියන්න තියෙන එකම දෙයක් තියෙනවා. අද මේ පාසල ඊට වඩා සුවිශේෂීව සංවර්ධනය වෙච්ච පාසලක් බවට පත් වුණා. මේ පාසල තුල අනාගතය බබලවන දරු පිරිසක් ගොඩනගන්නට වැර වායම දරන ගුරු පිරිසක් ඉන්න පාසලක්. ඒ දරුවන්ට සහ ගුරුවරුන්ට ශක්තියක් වුණු මහින්දෝදය විද්‍යාලයේ විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලය සහ දුවා දරුවෝ අතිශයින්ම ස්තුතිවන්ත වෙනවා, ගෞරවය පුද කරනවා. ඒ දරුවන්ගේ එකමුතුකම, ඒ දරුවන්ගේ
හැඟීම තව තවත් වර්ධනය වෙන්නත් ඒ දරුවන්ගේ අනාගතය සාර්ථක වෙන්නත් කියන එක මම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි විදුහල්පතිතුමනි. කුලි මහින්දෝදය මහාවිද්‍යාලය සහ පඬුවස්නුවර අධ්‍යාපන කොට්ටාස කාර්යාලය එක්ව සිදු කරන මහින්දෝදය සහන යාත්‍රා සෙනෙහසේ අත්වල වැඩසටහන අද දින කුලි කට්ටිමහන මහාවිද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් මේ ආකාරයෙන් පැවැත්වුණා. ඒ අනුව අද උදෑසන සිටම මහින්දෝදය සහෝදර සහෝදරියන් කට්ටිමහන විද්‍යාලයට පැමිණිලා අද දවසේ මේ පරිසරය මේ භූමිය අලංකරණය කිරීම නැවත යථා තත්ත්වයට පත් කිරීමක් සිදු කළා. ඒ අනුව පන්ති කාමර පිරිසිදු කිරීම ආදී මේ සියලුම වැඩ කටයුතු සිදු වුණේ අපේ ආදරණීය මහින්දෝදය සහෝදර සහෝදරියන්ගේ ශ්‍රම දායකත්වය මතයි. ඒ අනුව අද දවසට මේ ආකාරයෙන් සම්බන්ධ වුණු මහින්දෝදය සහෝදර සහෝදරියන් සියලුම දෙනාව මම ඉතාමත් ස්තුතියෙන් පුද කරනවා. ඔවුන් සියලු දෙනාටම මේ ආකාරයෙන් මේ කට්ටිමහන විද්‍යාලයට පැමිණිලා ඔවුන්ගේ ශ්‍රම දායකත්වය ලබා දීම පිළිබඳව. ඒ වගේම මහින්දෝදය මේ සත්කාරයට අමතරව අපි සිදු කරනවා මහින්දෝදය සහන යාත්‍රා වැඩසටහන. ඒ අනුව කුලියාපිටිය කලාපයේ වගේම අපේ ප්‍රදේශයේ අවතැන් වුණු අපේම දරුවන් වෙනුවෙන් අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් අධ්‍යාපනික උපකරණ සහ ඔවුන්ට අත්‍යවශ්‍ය හැඟෙන ද්‍රව්‍ය එක්රැස් කිරීම මහින්දෝදය විද්‍යාල භූමි පරිශ්‍රය තුළ මේ වෙන විට සිදු කරමින් පවතිනවා. ඒ අනුව මේ වැඩ කටයුතු සියල්ලම සිදු වෙන්නේ විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන්ගේ අනුදැනුම සහ ඔහුගේ මඟ පෙන්වීම මත. ඒ අනුව රැඳී සිටින්න අපේ මහින්දෝදය විද්‍යාලයේ මහින්දෝදය සහන යාත්‍රා වැඩසටහනේ යවත් කාලීන වන තොරතුරු සියල්ලම ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්. අපි ලයහඬ නපුරු හීනය නොවෙම් ලමුන් නිදි සුව බින්දින සොඳුරු අඬහැරයවෙම් දනන් නින්දෙන් මුදන සබඳ අපි කඳු නොවෙම් උනුන් පරයා නැගෙන සුනිල දිය දාහරවෙමු එකම ගඟකට වැටෙන සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දාහරවෙමු එකම ගඟකට